විශ්වය නිර්මාණය කළ එකක් නම් ඒ නිර්මාණය කළේ කවුද? විශ්වය හැම විටම පැවතුනාද? එහෙමත් නැත්නම් විශ්වයට ආරම්භයක් තියෙනවද? විශ්වය පාලනය වන්නේ කොහොමද? මේ සියල්ලම නිර්මාණය වී ඇති මූල ඒකකයක් තියෙනවද? ලෝකයේ සදාතනික වෙනස් නොවන දෙයක් හෝ දේවල් තියෙනවද? අපි වටා තියෙන අපේ ඇස් දෙකට පෙනෙන අපි දකින දේවල් සැබෑවටම තියෙනවද? එහෙමත් නැත්නම් අපි මේ ජීවත් වෙන්නේ මායාවකද? එහෙමත් නැත්නම් මේ දේවල් පවතින්නේ අපි නිරීක්ෂණය කරන වෙලාවේ පමණක්ද? ආත්මයක් කියලා දෙයක් තියෙනවද? මරණින් පස්සේ අපිට වෙන්නේ මොකක්ද? විඥානය කොහේ ඉඳලාද එන්නේ? අපේ සිතවිලි ඇත්තටම අපේද? මේ ජීවිතයේ අරමුණ කුමක්ද? යමක් හොඳ හෝ නරක වෙන්නේ කොහොමද? සතුට ජීවිතයේ ඉහළම ඉලක්කයද? සත්‍යය කියන්නේ මොකක්ද? අපිට ඕනෑම දෙයක් නිශ්චිතව දැනගන්න පුළුවන්ද? අපිට අපේ ඉන්ද්‍රයන් විශ්වාස කරන්න පුළුවන්ද? එකී මෙකී නොකී ප්‍රශ්න ගණනාවක් මනුෂ්‍යයන්ට ඉතිහාසයේ ආරම්භයේ ඉඳන්ම පැවතුණා. මේ විදිහට ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ලෝකයට ෆිලොසොෆි දර්ශනය විද්‍යාවක් විදිහට බිහි වෙන්නේ. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වුණු ප්ලේටෝ මෙහෙම කියනවා. Philosophy begins in wonder. දර්ශනය ආරම්භ වන්නේ ප්‍රශ්න කරණයෙන්.